මම අසේල සම්පත් ජාතික පාරිපරිමේ නායක බක්කුල සෑය හදපු ගිලන් මධ්‍යස්ථානයක් හදපු මේ ගලිගමුවේ ඥානදීප හාමුදුරු සම්බන්ධව මේ සම්බන්ධ නුයුකුත් ආකාරයේ සමාජ විවේචන සිදු කරනකොට අපි නිහින වෙටිය මට මගේ යාළුවෙක් කතා කරා මම එක රටේ පෙන්නුවා එතන කරලා තිබෙන ගලිගමුවේ හාමුදුරු කරලා තියෙන සාසනික මෙහෙවර ගිලන් වෙච්ච භික්ෂූන් වහන්සේලා සුවිශාල ප්‍රමාණය 35කට වගේ ආසන ප්‍රමාණයක් එතන නේවාසික ප්‍රතිකාර ගන්නවා ඒක රෝහලක් නෙමෙයි ඒක ඇත්තටම සුපිරි තනක් එතන. ඒ කියන්නේ මේ රටේ ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථානකම රැක බලා ගන්න තැනක් එතන. ඒක මේ රටේ අනුනායක මහානායක හාමුදුරු මේ බුද්ධ ශාසන අමාත්‍යාංශය කරන්න ඕන වැඩ. හැබැයි මේ හාමුදුරු වැඩේ කරලා තිනවා. අන්න ඒ නිසා අපි ගිහිල්ලා එක පෙනී ඉඳලා අපි මේ ප්‍රශ්නේ ඉතින් කතා කරලා අපි නැවතුණා. මොකද ඒ දේ පෙන්නුවා. හාමුදුරුන්ගේ ගලිගම හාමුදුරුන් කියලා චෝදන ඇති ඒවා ඒ නිකායත් එක්ක අධිකරණ CID ඒවා ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්න. රාජාංගනේ සද්ධාරතන කියන මෙන්න මේ ගණින්නාසේ මේ නැවත මේ ප්‍රශ්නේ අරගෙන ගිහිල්ලා මේ දැවැන්ත විරෝධයක් හදන්න හදනවා. අපි දැක්කා ඊපෙරද උන්වහන්සේ YouTube එකේ මේ ප්‍රශ්නෙට මුල ඉන්න මේ මෑනියෝ කියන තැනැත්තිය ගෙදරට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා කියනවා. ඒකේ කියනවා ඒ ගෙයින් පන්නලා කියලා හාමුදුරුවෝ. ගෙහිම් පන්නල නම් කොහොමද ඒ ගෙදරින් ඉඳලා රාජාංගනේ ඔය මේ චීවරධාරියා ඔය මේ නිර්දා චීවරධාරියා ගිහිල්ලා ඉන්ටර්විව් එක ගන්න කොහොමද ඈ ඒ නිසා මොකද මම මේ ප්‍රශ්නෙට මැදිහත් වුණේ සිවිල් ව්‍යාපාර හැටියට මෙරටේ අපි බෞද්ධයෝ මත වෙනුවෙන් මෙරටේ වසබිස ආහාර පාසල් මත්ද්‍රව්‍ය ඇතුළු නොයෙකුත් දේන් පෙනීටි කෙනෙක් අපි හරිද අපිට මේකේ තියෙන වක්කීමක් තිබෙනවා මේ නිර්පරාධයේ මේ සාසනය මෙහෙම අඩපණ කරන. අද වෙනකොට බෞද්ධයාට දැවැන්ත අගතියක් වෙනවා කියලා සමාජ මතවාදයක් හදාගෙන යන මොහොතක් මේක. ඒ தත්ත්වය තුල මේ සිවුරක් දාගත්ත මේ අධිකරණයේ මේ අධිකරණ ක්‍රියාවලින් පසු හිරිය ගිහිල්ලා බැංකු පොත්වල කෝටි ගණන් හම්බ කරගත්ත මේ උන්නාසේ මේ කොහෙවත් නැති උපාසකම්ම කෙනෙක් අල්ලගෙන අර වගේ සාසනික මෙහෙවරක් කරන තැනකට නිකරු කරන. මේ වැඩේ වෙන්නේ මොකද්ද? මගේ යාළුවා කිව්වේ ඒ පිටරටින් උදව් කරන සුවිශාල පිරිසක් මේ වෙනකොට මේ බක්කුල සෑය ඒ වැඩිහිටි ඒ භික්ෂුන් වහන්සේලා රැක බලා ගන්න ස්ථානෙට ආධාර උපකාර කිරීම නවත්තලා. හේතුව මොකද්ද? මේ සමාජයේ මේ සිවිල් ව්‍යාපාරය සහ මේ එක කණ්ඩායම් මේ මුදලට මේ හාමුදුරන්ට නිකරු කිරීම. අද ගලිගමුවේ ඥානදීප හාමුදුරන්ට ගහනවා කියන්නේ ඉල්ලමක්. හරිද? ඉල්ලමක්. හරිද? ඒ නිසා මේ ක්‍රියාවලිය වහාම නවත්තන්න මේකට මහානායක හාමුදුරුවෝ මැදිහත් වෙන්න බුද්ධ ශාසන අමාත්‍යාංශය මැදිහත් වෙන්න රජය වහාම මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්නය සමතේ භික්ෂූන් රැක බලා ගන්න තැන මේක යම් ආකාර අකර්මණ්‍ය කිරීමේ කාර්යභාරය වුණොත් ඒ පාපයට වග කියන්නේ මේ කට්ටිය. අර රාජාංගනේ සිවුරක් දාගෙන ඉන්නේ නම් තමන් භික්ෂු නිකාය නම් තමන් ඉස්සෙල් යන්න ඕන භික්ෂුන් වහන්සේලා රැක බලා ගන්න තැනවත් බලන්න. අර ටෝක්විස් සුදා බොහොම ආර්යම ඔය හාමුදුරුන්ට අපෝපස්ථාන කළ වැඩ කර අන්තිමේදී ගලේ පහරපු කාපු බත්පතට ජරා කර වගේ ඔය අන්තිමේ සුදාට ගහන්න ගත්තා. මොකද ඔය හාමුදුරුවෝ මම දන්නවා අරගෙන වෙලාවේ මේ කොළඹට ඇවිල්ලා මම තමයි නවාතැන් දුන්නේ අපේ චාල්ස් සහෝදරට ගෙදර. ඈ ඒ නිසා දැන් අපිට ආරංචි මා ගැනත් මේ තොරතුරු හොයලා තියෙනවා සහ මේ සම්බන්ධව මට ඊයේ තමයි කතා කරලා කිව්වේ. මා ගැන තොරතුරු හොයන්න ඕනේ නැහැ සද්ධාරතනට. හරිද? ගණින්නාන්සේට මම කියනවා මාසම ගෝණ ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ධව එන්න ප්‍රති සංවාදක මෙන්න එන්න පෙරලා කේන්ද්‍ර සූදානම් අපේ ආදරේ මාධ්‍යවේදීන් එක්ක. ඒ නිසා ඔබ මේ කරන වැඩේ වහාම නවත්තන්න. හරිද? අර කුඩු සම්බන්ධයි අරම කුඩු සම්බන්ධ හාමුදුරුත් එක්ක තමයි උපාසකම්මගේ ෆොටෝ තියෙන්නේ. අපි දැක්කනේ මේවා. හරිද? ඒ නිසා මේ හාමුදුරු කරන සාසනය මෙහෙවර. මොකද මම මේ ප්‍රධාන වශයෙන් මෙහෙදත් වෙන මටත් කොළඹ ටීවී එක හරහා මගේ වසවිස මේ රටේ මාව ජනගත වෙන්න මට දැවැන්ත ආකාරයේ සහයෝගයක් දුන්නේ කොළඹ ටීවී එක. දැන් ඒක මෙත් ටීවී කියලා හැරවිලා තියෙන්නේ කොළඹ ටීවී එක. අපිට මුල මතකයි අපිට මේ රටේ අසේල සම්පත් පාරිභෝගික සංවිධානය කියලා ජනගත වෙන්න, ආපනශාලාවේ ජනගත වෙන්න මේ රටේ විද්‍යුත් සහ ගෞරවනීය මාධ්‍ය අපිට උදව් කරේ. දැන් අරුණ පත්‍රයේ පළවෙනි ආටිකල් එක පළවෙනි කලාපේ අපේ දාන්නේ. ඒතර අපි මේ පත්‍රවලින් පෙනීනීම කඩේමැද්ද? ඈ අපිට හිමිකරුවන් සමග අපිට ගැටලු තියෙනවා. අපිට ඒක අදාළ නැහැ. හැබැයි ජනමාධ්‍යෙන් එක්ක අපිට ගැටලුවක් නැහැ. හරි ඒ නිසා මේ කොළඹ ටීවී එක මේ අපි ඉඩකඩ දීලා ඒ උන්වහන්සේ අපි ලා ප්‍රයෝජන තරු අපිට ඊටපස්සා දීලා අපි කැමති නැහැ. ඒ රූපాయన නාලිකා ඒ භික්ෂු ගිලන් මධ්‍යස්ථාන වැහෙනට අපි කැමති නැහැ. ඒ නිසා අද ඉල්ලමක් බවට පත් කරගෙන මේක නොයෙකුත් කණ්ඩායම් එක වේශයෙන් ඇවිල්ලා මේක ගහනවා. එතකොට අපි දැක්ක පහුගිය දවස්වල ඉතින් අපි කියන ඉස්තර රාජාංගනේට ඔයා මං ගැන තොරතුරු හොයලා තියෙන්නේ මම තමයි මේ හාමුදුරුන්ගේ ඒ භික්ෂු ගිලන් මධ්‍යස්ථාන කියලා රටට පෙන්නුවේ. සිවුරු දාගත්ත මේ රටේ බුද්ධ පුත්‍රයන් හදිසි අසනීපයක් හරිද වයවෘදුනොත් රැක බලා ගන්න ස්ථානෙට පහර ගහන එකද එහෙම නැත්නම් ඒ ස්ථානේ වැඩි දියුණු කරනවා පෙනී සිටීම කරන්න ඕන. ඔයා උපාසකම්මගේ සල්ලි වලට ඔයා සිවිල් ව්‍යාපාරය අප්පුවාමලගේ සල්ලි වලට ඔයා ඇවිල්ලා කටහරින. ඔයා එක වීඩියෝ එකක් කියනවා අපිට මට අයිට ලක්ෂයක් දුන්නා කියලා. කවුද ලක්ෂය දුන්නේ? කොහෙන්ද ලක්ෂය ආවේ? යහනෝ. ඒ නිසා
කන්න දීපුවට හපාකාපු මේ අපතගනේ කුලේ නියෝජනය කරන ගණින්නාන්සේට අපි කියනවා අර සුදා තමයි මේ මගේ පැහැදුවා. අන්තිම සුදාටත් පැහැරුවා. හරිද? අන්තිමේදී චමුදිත සමරවික්‍රම මහත්තයත් අල්ලලා. ඒ නිසා චමුදිත සමරවික්‍රම කියන මාධ්‍යය කියන අපිට කියන්න දෙන්න අපි එතුමා ගැන දන්නවා. හරිද? ඒ නිසා උන්වහන්සේ කියන්නේ ඕනේ නැහැ. උන්වහන්සේ කලින් තමයි අපි චමුදිතල පියඳුරන්නේ. ඒ නිසා අපි කියන වහාම මේ ගල්ලිගමුවේ හාමුදුරන්ගේ ප්‍රශ්නේ මෙතන නවත්තන්න. ඒක නිකාය වලට බාර දෙන්න. පොලිසිය තියෙනවා, අධිකරණය තියෙනවා. ඒ වගේ උපන අර හොරණ ඒ බක්කුල සෑයේ තියෙන භික්ෂුක මධ්‍යස්ථාන වහන්න මේ ජාතික මේ බෞද්ධ කුමන්ත්‍රණය මහමලකරු ටික අපි හෙටානට හෙලි කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න නවත්තන්න කියන මොකද මම මේකට මැදිහත් උනේ. මගේ යාළුවෙක් ඒක ප්‍රධාන දායකයා. අනිත් පැත්තෙන් කොළඹ ටීවී එකේ මට ඉන්ටර්වයුව ගන්නවක් දීලා තියෙනවා. මේ රටේ වසවිස ආහාර ගැන කතා කරන්න. අපිට කෙලෙගුණ තියෙනවා. ඒ නිසා අපි මේ කියන ඉල්ලමක් කරගන්න නැතුව සාසනික මෙහෙවර අගයන්න. මේක තමයි අපරාධ පොලිසිය ඒවට යන්න.